නමෝ බුද්දාය කොහොමද හැමෝම ගොඩාක් හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් අද වීඩියෝ එකෙන් මෛත්‍රී භාවනාව ගැන අරගෙන එන්න හිතුණා. මම කොහොමද මෛත්‍රී භාවනාව කරන්නේ? කොයි විදිහටද හිත එකඟ කරගන්න හදන්නේ? ඒ වගේම ඔයාලටත් මෙන්න මේ වගේ කරොත් හිත එකඟ කරගන්න පුළුවන්. හිත පොඩ්ඩක් සංසුන් වෙයි. ඒ වගේම තව බණ අහලා දැනගත්ත කරුණු කිහිපයකුත් එකතු කරලා මේ වීඩියෝ එක අරගෙන එන්න හිතුවා. ඔයාලා දන්නවා බුදු දහමට නැඹුරු වෙච්ච කාලෙම ප්‍රශ්න කරදර කිහිපයක් මගේ මනසට වද දුන්නා. සෑහෙන මානසිකව පීඩා විඳපු කාලෙක තමයි මම මෛත්‍රී භාවනාව පුරුදු පුහුණු වුණේ. එතකොට මේ මෛත්‍රී භාවනාව පුරුදු පුහුණු වුණේ ඒක ගැන දැනගෙන නෙමෙයි. කියන්නේ බණ අහලා ඒක ගැන විස්තර දැනගෙන නෙමෙයි භාවනාවට යොමු වුණේ මම. මට ඒ දවස්වල මගේ හිත සංසුන් කර ගැනීම උදෙසාත් අනිත් අය කෙරෙහි වෛරයක් ඇති කරගන්න ඕනේ නැති නිසාත් හිත පාලනයට ගන්න ඕන නිසා තමයි මම මෛත්‍රී භාවනාව ඒ දවස්වල පුරුදු පුහුණු කරේ. ඉතින් ඇත්තටම ගොඩාක් මට සැනසෙල්ලක් ලැබිච්ච දෙයක් තමයි මේ මෛත්‍රී භාවනාව කියලා කියන්නේ. හිතට පුදුමාකාර සැනසීමක් සැහැල්ලුවක් දැනුණා ඒ දවස්වල. ප්‍රශ්න කරදර කොච්චර තිබුණත් භාවනාව නිසා මම ගොඩාක් නිවුණා. එහෙම නිවිච්ච අවස්ථාවන් එමටයි. හැබැයි කාලයත් එක්කලා මට ඒ දේ මගහැරුණා. මෙහෙට ආවයින් පස්සේ තිබ්බ වැඩත් එක්කලා කාර්යබහුලත්වයත් එක්කලා වගකීම් එක්කලා මට හරියට භාවනාව කරගන්න පුළුවන් වුණේ නැහැ. හැබැයි මේ ළඟකදී ඉඳලා ආපහු මම භාවනා කරන්න පුරුදු වුණා. ඒකත් මට හම්බ වෙච්ච YouTube එකේ සත්පුරුෂ කල්යාණ මිත්‍රයෙක් හින්දා. ඉතින් දැන් මට පුළුවන් හැම වෙලාවෙම මෛත්‍රී භාවනාව කරනවා. මම සාමාන්‍යයෙන් මෛත්‍රී භාවනාව සහ ආනාපානසති භාවනාව තමයි කරන්නේ. ඉතින් මේ කරුණු කිහිපය මගේ ජීවිත අත්දැකීම් තුලින් අරගෙන එන්න හිතුවා. මට සාමාන්‍යයෙන් වැඩ රාජකාරි ගොඩාක් ඔළුවේ තියෙනවා නම් බඩගින්නක් එහෙම තියෙනවා නම් ගෙවල් දොරවල් නිකන් වනාන්තර වගේ තියෙනවා නම් මට කිසිම දෙයක් හරිම සංයමයෙන් කරන්න බෑ. ඉතින් ඒක නිසා මම භාවනා කරන්න කලින් අනිවාර්යයෙන්ම බඩගිනි නම් මොන හරි කාලා ඒ වගේම ගෙවල් පිරිසිදු කරලා ඒ වගේම මමත් පිරිසිදු වෙලා තමයි එන්නේ. මම පිරිසිදු වෙලා අලුත් ඇඳුමක් ඇඳම අර හිතට දැනෙනවනේ නේද? දැන් මම වොෂ් එකක් දැම්මා හරි සනීපයි අර එහෙම අපිට ෆීලින් එකක් එනවනේ නේ. අන්න ඒ ෆීලින් එකම තියාගෙන මම බුදුන් වඳිනවා. මට වෙන වෙලාවට වඩා මට ගොඩාක් පහසුයි භාවනා කරන්න මේ බුදුන් වැඳයින් පස්සේ. බුදුන් වඳින්නෙත් කලබලෙන් නෙමෙයි සිහියේ. තාලෙට ගාත කියලා පුළුවන් විදිහට පිරිත් කියලා බුදුන් වඳිනවා. බුදුන් වැඳලා ඉවර වෙලා හිත චුට්ටක් සංසුන් කර ගන්නවා. වාඩි වෙච්ච ගමන් භාවනා කරන්නේ නැහැ. මොකද අපේ ගෙදර සද්දත් හරිනේ චූටි දුවෙකුත් ඉන්නවනේ. ඉතින් ඒක නිසා වාඩි වෙලා චුට්ටක් වටේ පිටේ තියෙන සද්දවලට ඇහුම්කන් දෙනවා. ඊට පස්සේ මම සාමාන්‍යයෙන් කරන්නේ ලොකු ගැඹුරු හුස්ම 2-3 ගන්නවා. මේ භාවනා දෙකක් එකට එකතු කරනවා නෙමෙයි. එහෙම භාවනා 2-3 එකට කරන්න එපා කියලා තමයි පින්වත් ස්වාමීන් වහන්සේලා දේශනා කරන්නේ. ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේලා දේශනා කරනවා භාවනා කරන්න හොඳම වෙලාවක් තමයි මේ බුදුන් වැඳලා ඉවර වෙලා භාවනා කරනවා නම් ඒක ගොඩාක් හොඳයි කියලා තමයි ස්වාමීන් වහන්සේලා දේශනා කරන්නේ. මොකද අර බුදුන් වඳිනකොට හිත කාම් වෙනවනේ. හිත හරියට සැහැල්ලු වෙනවා. මොකද තාලෙට ගාත කියලා බුදුගුණ සිහි කරගෙන පිරිත් කිව්වයින් පස්සේ හිතට හරිය සනීපයි. ගතටත් සනීපයි වොෂ් එකක් දාලා ඔක්කොම වැඩ ටික ඉවර කරලා ආව නිසා. ඊට පස්සේ භාවනා කරනවා නම් ඒක ගොඩාක් හොඳයි කියලා පින්වත් ස්වාමීන් වහන්සේලා පවා දේශනා කරනවා. ඉතින් මම සාමාන්‍යයෙන් හොඳට ලොකු ගැඹුරු හුස්ම 2-3 විතර ගන්නවා. එහෙම ගත්තම මගේ හිත චුට්ටක් කාම් වෙනවා තව. ඊට පස්සේ තමයි මම මෛත්‍රී භාවනාව කරන්නේ. මම හැබැයි අර කියන්නම් වාලේ උහි කියාගෙන එක දිගට මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා දුකින් මිදෙම්මා තරහ නැත්තෙක් වෙම්මා වෛර නැත්තෙක් වෙම්මා දුක් පීඩා නැත්තෙක් වෙම්මා මා මෙන්ම සියලු සත්වයෝද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා මං එහෙම කියන්නේ නැහැ.
මම වැඩිපුර වෙලාවක් ඉස්සෙල්ලාම මට මෛත්‍රී කරගන්නවා. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, තරහ නැත්තෙක් වෙම්වා, ඊර්ෂ්‍යා සහගත සිතවිලි නැත්තෙක් වෙම්වා, ක්‍රෝධ නැත්තෙක් වෙම්වා කියලා මට මෛත්‍රී කරගන්නවා ටිකක් වෙලා. මොකද අපි මෛත්‍රී කරනකොට අපි හදවතින්මයි කරන්න ඕනේ. ඔහේ කියන්නම් වාලේ වචන කිව්වා කියලා ඒක මෛත්‍රී කිරීමක් නෙමෙයි. ඒ වගේම තමයි මුලින්ම භාවනාව කරන කෙනෙක් නම් ලොකු වෙලාවක් භාවනා නොකරට කමක් නැහැ. මොකද මේ හිත එකඟ කරගන්න බෑනේ. හිත එහෙ මෙහෙ යනවනේ. හිතේ ස්වභාවය තමයි හිතේ එක තැනක නැහැ. එහෙ මෙහෙ යන එක. හැබැයි අපිට ඒක වැඩිපුරම දැනෙන්නේ මේ භාවනා කරනකොට. එහෙම නැත්තම් හිතේ කොහොමත් ස්වභාවය තමයි මේ එහෙ මෙහෙ යන එක. දැන් ඔයාලා උයනකොට පවා බලන්නකෝ හිත එක තැනක නෑනේ. සමහරවිට ඔයාලා ලුණු දැම්මද කහ දැම්මද තුන පහ දැම්මද කියලාත් මතක නෑ. උයන ගමන් වුණත් එක්ක නාට්‍යයක සිහියෙන් එක්ක ළමයිගේ දෙයක් හරි එහෙමත් නැත්නම් හෙට දවසේ කරන්න තියෙන දෙයක් හරි එහෙමත් නැත්නම් අතීත සිදුවීමක් මත හරිනේ අපේ හිත තියෙන්නේ. ඒකනේ ඇත්ත. හැබැයි අපිට ඕක වැඩිපුරම දැනෙන්නේ අපි භාවනා කරන්න ඉඳගත්තම. ඉතින් හිත එකඟ කරගන්න බෑ කියලා හිතලා භාවනා කරන එක නවත්තන්න එපා කොයි වෙලාවකවත්. මං අහලා තියෙන විදිහට මට මතක විදිහට මම මේ කියන්නේ මලක් සිප ගන්න තරම් හරි වෙලා අපිට මෛත්‍රී භාවනාව වඩන්න පුළුවන් නම් ඒක විපාක සහගතයි. අනුහස් තියනවා ආනිශංස තියනවා කියලා තමයි මම අහලා තියෙන්නේ. හැබැයි ඒ කරන දේ අපි අර හදවතින්ම කරන්න ඕනේ. ඔහේ කියන්නම් වාලේ මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා එහෙම කිව්වට වඩා අරක හදවතින්ම මාමෙන්ම සියලු සත්වයෝද නිදුක් වෙත්වා. එතකොට මාමෙන්ම අනිත් සත්වයෝත් නිදුක් වෙත්වා කියන්නේ මම දුක් නැති කෙනෙක් වෙන්න ඕනේ නේද? මම නිරෝගී කෙනෙක් වෙන්න ඕනේ මාමෙන්ම අනිත් සත්වයෝද නිරෝගී වෙත්වා කියන්නේ. ඉතින් ඒක නිසා මං ගැන හිතලා මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා කියලා මට මෛත්‍රී කරගන්නවා. දැන් අද කාලේ චොට්ටක් කට්ටිය මේක මේ පොඩ්ඩක් පටලවගෙන ඉන්නවා. මම මේක බණකදී ඇහුවේ. මම ඒ බණේ ලින්ක් එක පහලින් දාන්නම්. මොකද දැන් මේ ගොඩාක් අය විශ්ව ශක්තිය සම්බන්ධව නැඹුරු වෙලා ඉන්නවනේ. ඒක ගැන හරිම කුතුහලයකින් ඉන්නේ. ඉතින් මේ විශ්ව ශක්තියයි බුදුදහමේ භාවනාවයි එකට සම්බන්ධ වෙනවද කියලා කට්ටියට ප්‍රශ්න ඇතිනේ. ස්වාමීන් වහන්සේලා නම් දේශනා කරන්නේ ඒ දෙකක්. බුදුදහමේ භාවනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කෙලෙස් නැසලා අපිට නිවන් මාර්ගට යන්න. ඒ වුණාට විශ්ව ශක්තිය සම්බන්ධව ඒ තියෙන භාවනාවන් වල අරමුණ වෙන එකක්. එයාලගේ තියෙන කෙලෙස් සහිත දෙයක්නේ. ඉතින් ඒක නිසා මේ දෙකක් කියලා තමයි පින්වත් ස්වාමීන් වහන්සේලා දේශනා කරන්නේ මේ දෙක පටලවා ගන්න එපා කියලා. අපි කරන්නේ අපි ලෝභ, ද්වේෂ, මෝහ අපි දුරු කරලා පංච නීවරණ යටපත් කරගෙන අපි නිවන කරා යන එකක් නෙමේ භාවනාවෙන් කරන්නේ. ඉතින් අර විශ්ව ශක්තිය ඒහා සම්බන්ධ තුන්වෙනි ඇස විවර කර ගැනීම, එතකොට චක්‍ර ඔය මොනවාද එහෙම තියෙනවානේ. ඉතින් ඒවා මේ බුදුදහමට අදාළ නැහැ. බුදුදහමට සම්බන්ධ නැහැ. ඉතින් ඒක නිසා මේ හිතත් එක්ක ගනුදෙනු කරනකොට හරිය පරිස්සමින් ගනුදෙනු කරන්න කියලා පින්වත් ස්වාමීන් වහන්සේලා දේශනා කරනවා. මොකද සමහර භාවනාවන් නිසා අමනුෂ්‍ය කරදර පවා ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ මෛත්‍රී භාවනාව කියන්නේ මෛත්‍රී භාවනාවට. ඔයාලටත් මෛත්‍රී කරන ගමන් ඉන්න සියලුම සත්වයන්ට මෛත්‍රී කරන්න කියන එක තමයි මේ මෛත්‍රී භාවනාවෙන් කරන්නේ. ඒ වගේම ඔයාලට මුණ ගැහෙනවානේ ඔය සමහර මිනිස්සු සංසාරගත වෛරක්කාරයෝ වගේ හැංගෙන කිසිම හේතුවක් නැතුව ඔයාලත් එක්කලා වෛර බැඳගෙන ඉන්න අය ඔයාලට හමු වෙනවා ඇතිනේ ඔයාලගේ ජීවිතේදී. ඉතින් මං නම් සාමාන්‍යයෙන් මෛත්‍රී භාවනාව කරනකොට එයාව මවාගෙන එයා සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කියලා එයාටත් මෛත්‍රී කරනවා. එයාගේ රූපය මවාගෙන. එහෙම මම කලින් භාවනා කරලා තියෙනවා එයාව සිහිපත් කරගෙන. ඇත්තටම සමහර අවස්ථාවන් වලදී එයාගේ බනින්න එනවනම් අර ඒ රියැක්ෂන් එක පවා අඩු වෙලා තියෙනවා. ඒ වගේ මට අත්දැකීම් තියෙන නිසා මම කියන්නේ
ඔයාලා මෛත්‍රී භාවනාව කරනකොට කොහොමත් දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබෙනවා. අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා. අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා කියන්නේ මේ ඒක වැරදි විදියට හිතන්න එපා. මේ අමනුෂ්‍යයෝ ඔයාලට කරදර කරන්නේ නැහැ. ඒක තමයි මේ අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා කියලා කියන්නේ. ඉතින් ගොඩාක් අනුහස් තියෙනවා මෛත්‍රී භාවනාවේ පුළුවන් වෙලාවට කරන්න. ඉතින් මං හිතනවා අද වීඩියෝ එකෙන් ඔයාලට යම්කිසි හෝ දෙයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. එහෙනම් හැමෝටම බුදු සරණයි පරිස්සමින් ඉන්න ආදරේ.